ඔයාලා සියලු දෙනා මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපුවම මගේ ෆෝන් එකට notification එක ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න දවසක් යනත් කලින් මම ඊයේ කියපු අංක ටික ඇවිල්ලා තියෙනවා. මහජන සම්පතේ වගේම ගොවිසිතේ. අපි ඉස්සලාම ගොවිසිත බලමු. ඉතින් මම ඔයාලට අදත් කියලා දෙනවා ධන නිදානය මෙගා පවර් වල කොහොමද ඉස්සරහට තව ඉදිරි දවස් දෙක තුන ඇතුළත මොන වගේ අංක එන්න පුළුවන්ද, මොන වගේ අංක එන්න 100% සම්භාවිතාවක් තියෙනවද කියලා. ඉතින් මම ඔයාලට ඊයේ උදේ දාපු වීඩියෝ එකේ හවස් වෙද්දී මේ මම ඊයේ කියපු අංක දෙකක් තුනක් ගොවිසිතේ සහ මහජන සම්පතේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් හැල්ලා වීඩියෝ එකත් බලන්න පුළුවන්. තවත් ඉස්සරහට එන්න තියෙන අංක ගැන මම ඊයේ දාපු වීඩියෝ එකේ දාලා තියෙනවා මහජන සම්පතේ සහ ගොවිසිතේ. ඉතින් මම අද කතා කරන්නේ ධන නිදානය සහ මෙගා පවර් එක. ඉතින් මං ආයෙත් මතක් කරනවා subscribe කරන්න නැත්නම් subscribe කරන්න. එතකොට මං අනිවාර්යයෙන්ම වීඩියෝස් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. සහ ඔයාලට ඕන වීඩියෝස්, ඒ කියන්නේ ලොතරයි සම්බන්ධ ඕන වීඩියෝස් ගැන මට කමෙන්ට් එකක් දාන්න. මං දන්න දේවල් හැමදේම කියලා දෙන්නම්. මම මේ ඔයාලට කියන අංක වගේම මමත් ඒ වගේ ලොතරයි මෙදී ගන්නවා. සහ මම මේ මගේ අත්දැකීම් සහ මම හොඳට රිසර්ච් කරලා තමයි මම ඔයාලට මේ වීඩියෝ ගේන්නේ. ඉතින් ගොවිසිතේ බලමු. ඉතින් මම ඔයාලට ඊයේ කිව්වා ගොවිසිතේ මෙන්න මේ 75 69 මේ තුන කියන අංක තුන ඊටාම ළඟයි එන්න කියලා. ඉතින් ඔන්න ඒ විදිහට ඊයේ ඇවිල්ලා තින බලන්න පුළුවන් 26 වෙනිදා මේ මම ඊයේ 25 26 වෙනිදා තමයි වීඩියෝ එක දැම්මේ. ඉතින් 75 මම ගොඩක්ම කිව්වා 75 වෙනිදා තියෙන ලොකු chance එකක් තියෙනවා සහ 69 වගේ 60ත් 70ත් 80ත් අනිවාර්යයෙන්ම අංක එන්න තියෙනවා කියලා. මම මේ 69 75යි මේ තුනයි යන ලොකුවට කිව්වා අනිවාර්යයෙන්ම එන්න ලොකු chance එකක් තියෙනවා කියලා. මෙන්න මේ ඉලක්කම් තුන. හරිද? ඉතින් මම වැඩි කතා නොකර අද ධන නිදානයේ මෙගා පවර් එකේ කොහොමද කියලා බලන්න කියලා කියන්නම්. ඉතින් මෙගා පවර් එකේ වල දන්නවා දැන් සති දෙකකට වගේ උඩදී කෝටි මෙගා පවර් එකේ ලොකු මුදල් ත්‍යාගයක් ඇදුණු කෝටි 42ක් හෝ 47ක් මට මතක විදියට ලොකු මුදල් ත්‍යාගයක් මෙගා පවර් එකකින් ලැබුණා. ඉතින් අපි බලමු මෙගා පවර් එකේ මොන වගේ අංක ඉස්සරහට එන්න තියෙන chance එකක් තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට site එකේ බලනවා මෙගා පවර් එකේ එන්න තියෙන possibility එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන ලොකු history එකක් තියෙනවා. මම මේ පළවෙනිද ඉඳන් තමයි බලන්නේ මොන වගේ අංක ඉස්සරහට එන්න පුළුවන් තියෙන chance එකක් තියෙනවද කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට ගොඩක්ම අන්තිමේට ඇවිල්ලා තින්නේ 60 50 ගණන් 70 ගණන් 59. මං ඊයේ ඔයාලට මෙන්න මේ ගැන ගොවිසිත එක බලද්දිත් කිව්වා ළඟ ගිහිල්ලා තින්නේ ගොඩක්ම දුරට 60ත් 80ත් අතර අංක තමයි ගොඩක්ම දුරට මෙන්න මේ අන්තිම අවසාන අංකය විතර එළි තිනවල් බලන්න පුළුවන්. 62 61 57 52 71 59 53 මේ බලන්න පුළුවන් ගොඩක් දුරට 60ත් 80ත් අතර අංක තමයි ගොඩක්ම ඉලකින්. ඉතින් ඔයාලට මං කියන්නම් අද මොන වගේ අංකද අපි ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් පළවෙනි අංක විදිහට 4 ගිහිල්ලා තිනවා ඊයේ. ඉතින් අපි බලමු පළවෙනි පෙළියේ මොන වගේ අංකද ගිහිල්ලා තියෙන්නේ කියලා. කලින් හිස්ටරි එකේ එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් දුරට මෙන්න මේ වගේ තනි ඉලක්කමක් ගන්න එපා. ඉස්සරහට ඒ කියන්නේ 1/10 තර ඉලක්කමක් ගන්න එපා. යන තියෙන chance එක ගොඩක් අඩුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද සාමාන්‍ය 1/10 තර ඉලක්කමක් ගිහලා තියෙන්නේ සති දෙකකට තුනකට වගේ සැරයක්. හරිද? අපි ඊළඟ ඉස්සරහට බලමු මේකේ AI තාක්ෂණය යොදාගෙන කොහොමද අපි මේක හරියටම ටාගට් කරන්න මොන වගේ අංක එන්න පුළුවන්ද කියලා. ඒක නිසා subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න. වීඩියෝ එක ඉවර නිකන් බලන්න අමතක නොකර. ඉතින් බලන්න පුළුවන් ගොඩක් දුරට 60 62 59 61 41 57 36 52 68 71. ඉතින් ඉස්සරහට මේ 53 59 51 50. ඉතින් මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ වගේ ඉලක්කම් තියෙන ඒවා ගොඩක් දුරට එක ළඟ කියන්නේ එක ළඟ දශම ගණන් කියන්නේ එක ඉලක්කමකින් දෙකකින් තමයි වෙනස් වෙන්නේ මේ වගේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ තියෙන ටිකට් ගන්න දිනවා නම් ගොඩක් chance එකක් තියෙනවා ඔයාලට ලොකු ත්‍යාගයකට යන්න. මොකද 61 68 79. හරිද? ඉතින් ඔයාලට ඉස්සරහට තව අපිට බලා ගන්න පුළුවන් මේ තින්නේ මේ 14 3 14 15 32 එකම වගේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අනිවාර්යයෙන්ම වෙළඳ පොලේ ටිකට් කවුන්ටර්ස් වල බලන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ රටාවට තියෙන ඒවා 14 15 සමහරට පුළුවන් 15 17 19 ඒ වගේ තියෙන ඉලක්කම් තියෙනවා. ගොඩක් දුරට ඉන්න තියෙන chance එක වැඩි. ඒ වගේ ඒවා තමයි ගොඩක් දුරට ඇදෙන්න තියෙන chance එකක් තියෙන. ඉතින්
බලන්න 62 60 ඉතින් හෙට ඔයාලට ගන්න පුළුවන් 70 72 71 73 හරිද 59 70 59 70 හරිද හොඳට මතක තියාගන්න මේ ඉලක්කම් ටික ලියලා තියාගන්න මේ වගේ එන්න තියෙන chance එක වැඩි මොකද මම මේවා ඇනලයිස් කරලා බලලා තමයි කියන්නේ මේ 59 60 කියලා තියෙන්නේ ඉතින් ඔයාලා බලන්න හෙට සමහරට තියෙන පුළුවන් 39 60 නෑ සමාන 39 41 39 40 ඒ වගේ එක ළඟ යන ඉලක්කම් ඒ කියන්නේ 50 52 60 62 මේ තියෙන්නේ මෙතන 70 72 වගේ තියෙන ඉලක්කම් තියෙන මේ ලොතරැයි ගන්න පුළුවන් ඉතින් මෙතන තියෙනවා ඔයාලා බලන්න සමහරවිට මෙතන හෙට ඉලක්කම වෙන්න පුළුවන් මෙතන 10 12 මෙතන 50 52 ඒ වගේ ඉලක්කම් තියෙනවා එන්න තියෙන ගොඩක් chance වැඩි ඉතින් ඒවත් තරම් බලන්න ඉතින් මම ගොඩක් දුරට ටාගට් කරනවා හෙට ගොඩක් දුරට 70 70 72 76 වගේ ඉලක්කම් යන්න තියෙන chance ගොඩක් තියෙනවා මොකද ඒ වගේ මම ඇනලයිස් කරලා බලපුවාම මම බලන්න ප්‍රමුණේ මට මෙන්න මේ වගේ ඉලක්කම් තමයි ඉතින් මේ 53 65 76 74 හෙට ගොඩ දුරට 70 72 වගේ එන්න පුළුවන් නැත්නම් 70 84 ඉලක්කම් දෙකක් අනිවාර්යයෙන්ම එක ළඟ එන්න තියෙන chance එක ගොඩක් වැඩි හරිද ඒ මම මේ කියපු දේවල් තීරණය කියලා හිතනවා ඉතින් ඔයාලා කිසිම දෙයක් මොකක් හරි තේරෙන්නේ නැත්නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි එකක් දෙන්න හරි ඉතින් අපි බලමු ධන නිදානිය නේද බැලුවේ ධන නිදානියේ තව දේවල් තියෙනවා මම ඉස්සරහට මේ පොඩි දේවල් විතරයි මම දන්නේ ඒ වගේම දශම ගණන් විතරයි ඔයාලා කියලා දෙන්නේ අපි බලමු ඉස්සරහට වීඩියෝස් ගේන්න මේ වැඩි සාර්ථක වුණොත් ඉස්සරහට වීඩියෝස් ගේන්න අනිවාර්යයෙන්ම ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉතින් මම බලනවා ධන නිදානිය ඉතින් ධන නිදානියත් ඔයාලට බලන්න පුළුවන් දැන් නෙක්ස්ට් මෙගා ප්‍රයිස් එක විදිහට කෝටි 15ක මුදලක් තියෙන සමානයි කෝටි 15ක මුදලක් තමයි තියෙන්නේ හැදෙන්න ඉතින් අපි බලමු මේකේ ඉස්සරහට මොන වගේ ඉන්න අංක එන්න chance එකක් තියෙනවද කියලා මෙන්න ඉතින් සමාවෙන්න ආයත් මේක පොරවලදී ධානිදානයක් බලමු ධානිදානය සමාවෙන්න කෝටි නෙක්ස්ට් මුදල සාගේ අර කෝටි 15 කතාව විදිහට ඉන්නේ මෙගා පවර් එකේ සමාවෙන්න ඉතින් මේකේ කෝටි 10ක වගේ මුදලක් තමයි නෙක්ස්ට් ප්‍රයිස් එක විදිහට තියෙන්නේ ධානිදානේ කෝටි 8න් තමයි පටන් ගන්නේ දැන් ඒක ඇවිල්ලා කෝටි 10ක් දක්වා මෙගා ප්‍රයිස් එක ලොක් වෙලා තියෙනවා ඉතින් අපි බලමු ඊයේ මෙන්න මම ඔයාලට කිව්වා මෙන්න මේ වගේ ඉලක්කම් වෙන්න දෙන chance එක ගොඩක් වැඩි කලින් මෙගා පවර් එකත් මම කිව්වා මේ 27 25 27 මම කලින් එකත් කිව්වා මට මතකයි 60 62 අන්න ඒ වගේ එන්න තියෙන chance එක වැඩි ඉතින් ඔයාලා මේකෙත් බලන්න පුළුවන් ගිහිල්ලා දින්නේ 24 25 27 41 අන්න ඒ වගේ ඉලක්කම් තියෙනවා ගොඩක් දුරට ඔයාලා බලලා ගන්න පුළුවන් ඉතින් ටිකට් ගන්න කට්ටිය ඉන්නවා සමහර කට්ටිය රස්සාවක් වශයෙන් වගේ ටිකට් ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඊළඟ තියෙන 24 25 27 41 ඉතින් අපි බලමු පල්ලෙහාට ගිහලා මොන වගේ ඉලක්කම්ද කාලෙමුත් ගිහිල්ලා තියෙන්නේ කියලා ඉතින්. මෙන්න මේක බලන්න මේ 70 71 78 81 මේ මෙන්න මේක රටාවක් වශයෙන් තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට ඊළඟ දවස් දෙක තුන ඇතුළත මෙන්න මේ වගේ එක ළඟ තියෙන ඉලක්කම් වලින් ලුතරැයියක් මේ රිසාර්ට් එක එන්න තියෙන chance එක අඩුයි දවස් 3ක් 4ක් 5ක් වගේ ඉඳලා බලලා ගන්න මේ වගේ තව සතියක් වගේ ඉඳලා බලලා ගන්න මෙන්න මේ වගේ එක ළඟ තියෙන ඉලක්කම් සමහර විට ඔයාලට හම්බෙන්නත් පුළුවන් මේ වගේ තියෙන ඒවා තිබ්බේවත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් ගන්න මේ වගේ එක ළඟ එක විදියට එක රටාවකට වෙනස් වෙන ඉලක්කම් තියෙන ඒවා පුළුවන් නම් ගන්න නැත්තම් සතියක් වගේ ඉවසලා බලලා ගන්න මොකද මේක තව සතියකින් වගේ තමයි මෙන්න මේ වගේ ඉලක්කම් ටිකක් යන තියෙන සමහර විට 30 31 32 වෙන්න පුළුවන් සමහරට 60 65 63 වෙන්න පුළුවන් අන්න ඒ වගේ ඉලක්කම් තියෙනවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න මෙතන අවසාන ඉලක්කම විදිහට 41 77 72 53 81 20 ඉල්ලලා තියෙනවා. 53 73 20 අන්න. ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකෙත් අන්තිම ඉලක්කම් ගොඩක්ම ඉල්ලලා තියෙන්නේ 60ත් 80ත් අතර ඉලක්කම්. ඉතින් අද හෙට විදිහට හෙට යන්න පුළුවන් සමහර විට 60 මේ ඉලක්කම් ඉල්ලලා ගන්න 61 61ත් 65ත් අතර ඉලක්කම් 90ත් 90 සමහර වෙන දින chance එක අඩුයි 90 නෑ මම දන්න තරමේ 80 වෙන විතරයි තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් මෙන්න chance ගොඩක් තියෙනවා මෙන්න මේ 72 77 තව ඉලක්කමක් බලමු 74 මෙන්න chance එක අඩුයි මෙන්න මේ 77 කියන ඉලක්කමයි මෙන්න මේ ඉලක්කම් ටිකෙන් දින chance එක වැඩි වලතරයි ගන්නවා නම් මෙන්න මේ ඉලක්කම් වලින් අරගෙන බලන්න
මෙන්න මේ රටාවට තියෙන ඉලක්කම් වලින් විතරයි ගන්න මේ ගොඩක් උත්සාහ කරන්න. මොකද ඇදෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් මම මේක ගැනත් වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා මේකට කමෙන්ට් වලට තේරෙනවද නැද්ද කියලා බලන්න මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මීට වඩා හොඳ වීඩියෝ ගෙන්න මගේ 100% මගේ සපෝට් වලට දෙන්න. මම මේ කියලා දෙන වලට මගේ ධන දේවල් වලින් දශමයක් විතරයි කියලා හොඳට මතක තියාගෙන මම ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා. ඉතින් බලමු ඉස්සරහටත් මීට වඩා හොඳ වීඩියෝස් ගේන්න. අනිවාර්යයෙන්ම මම වලට සහයෝගයක් දක්වනවා. පොඩි හරි දිනුමක් ලබා ගන්න. එහෙනම් හැමෝටම මුතු සරණයි.